සංගීත සීසන් 2 අවසානයේදී ඇත්තටම ඇපාර්ට්මන්ට් එකේදී වෙන දේ ගැනයි මට අද ඔයත් එක්ක කතා කරන්න තියෙන්නේ. සංගීත ටෙලිනාට්‍යයේ මහී සහ අනිත් කට්ටියව අමාරුවේ දාන්න කල්පන මේ වෙලාවේදී අපූර්ව උගුලක් හදලා තියෙනවා. මෙන්න මේ උගුලට නැවත වතාවක් මහීලම වැටෙන එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් මේ වෙලාව වෙනකොට මතුවලා තිබෙනවා. සංගීත ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් තුළ නිරන්තරයෙන් කුතුහලය දනවන අයුරින් තිරගත වන ජනප්‍රිය නිර්මාණයක්. මේ වන විට කතාවේ ඇති වී තිබෙන නවතම හැරවුම් ලක්ෂයෙන් මහී විසින් අසින් රහසිගතව බේරාගෙන පැමිණීමත්, හැබැයි ඒක කල්පනගේ පැත්තට වාසියක් විදිහට කල්පන හරවා ගැනීමත් නිසා මහීට නැවත වතාවක් කරදර රැසකට මුහුණ පෑමට සිදු වෙනවා ඇති. මහී විසින් අසේනි මේ වෙද්දි සඟවාගෙන තියෙනවා කියලා පෙන්වන්න කල්පනට පරිගැනීමේ චේතනාව තවත් වැඩි කරගන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා කියන කතාව මම මේ මොහොතේ අමතක කළ යුතු නැහැ. අසේනි මුදා ගැනීම සහ ඉන්පසු සිදුවෙන අනපේක්ෂිත හැරවුම. කෙසේ වෙතත් මේ වන විට මහී ඇත්තටම තමන්ගේ යාළුවන්ගේ සහාය ඇතිව කල්පනගෙන් අසේනිව බේරගෙන ආවා. මේ අතර අසෙල් සහ කලනට මේ ගැන කල්පන කියලා, ඒ කියන්නේ අසේන ඉන්න තැන දන්නවා කියලා එක් කරගෙන ගිහිල්ලා පෙන්නලා අනිවාර්යෙන් මහීට ආයෙත් උදැල්ලක් දාන්න හදයි. ප්‍රේක්ෂකයන් අතර කතාබහ දක්වන ප්‍රධාන න්‍යාය වන්නේ අසේල කලනේම ස්ථානට පැමිණි විට අසේනිව සංගවාගෙන සිටියේ මහීමයි කියලා ඔවුන්ට හෙළිදරව් වෙනවා කියලයි. ඉතින් කාලයක් තිස්සේ ඇත්තම කියනවා නම් කල්පන හොයලා බොහොම අමාරුවෙන් සොයාගත්ත කියන එකත් මෙතෙන්දි කියයි.